අයිබෝන් පිළිගන්න මගේ යාළුවෝ හැමෝම මදත් මගේ YouTube channel එකට. අද වීඩියෝ එකකින් ගෙනාවේ Battle Through the Heaven episode 148 වෙනි එකේ recap වීඩියෝ එක. එහෙනම් වීඩියෝ එක බලන්න අපි යමු. මම පැරණි ශූන්‍ය මකර වංශය වෙත ගියා. ඒකෙන් මට ගොඩක් වාසි ලැබුණා. දැන් මගේ ශක්තිය ඩූසොන් 5 මට්ටමට ළඟා වෙලා තියෙනවා. ෂෝයන් කියනවා. ගුරුතුමා කියනවා ඔයාගේ හැකියාව විශිෂ්ටයි. ඇන්සියන් වොයිඩ් ඩ්‍රැගන් වංශයත් එක්ක ව්‍යාපාරයක් කරන්න හැමෝටම බැරි දෙයක්. ඔයා ඇවිත් තියෙන්නෙත් හොඳ වෙලාවට. මේ පැත්තෙත් හොඳ පණිවිඩයක් තියෙනවා. ඒ තමයි පවිත්‍ර කුසුම ගැන. මේ ඇහුණු වචන වලින් ෂෝයන්ගේ මුහුණේ සතුටක් විහිදෙනවා. ඔයාට පවිත්‍ර කුසුම ගැන සම්බන්ධ සිතිය මේ අවසාන කොටස හම්බුණාද? ෂෝයන් අහනවා. යාओලාවෝ හිස හරවමින් කනගාටුවෙන් කියනවා එහෙම ලේසියෙන් ඒක හම්බෙන්නේ නැහැ. ඒක සියලුම ෆ්ලේම්ස් අතරින් අඳුරුම එකක්. මම පවා ඒක සියසින් දැකලා නැහැ. ඔයාට ඒකේ කොටස් 3ක් තියෙනවා කියන එකත් පුදුමේ ජනක දෙයක්. ඒත් අවසාන කොටස එක ලබා ගන්න එක නම් සරල වෙන්නේ නැහැ. ෂෝයන්ගේ සතුට නැවත නැති වෙලා යනවා. ඒ වගේම හොඳ පණිවිඩය මොකක්ද කියලා ගුරුතුමාගෙන් අහනවා. යාओලාවෝ සිනාසෙමින් කියනවා වසර කිහිපයකට වරක් සෙන්ට්‍රල් ප්ලේන්ස් වල විශේෂ වෙළඳ පොලක් පැවැත්වෙනවා. එතැනට පිවිසෙන්න සාමාන්‍ය මට්ටමක ශක්තියක් තිබෙන කෙනෙක්ට බෑ. අවම වශයෙන් පීක් ඩෝ මට්ටම තියෙන්න ඕනි. ෂෝන්යන් පුදුමයකට පත් වෙනවා. එච්චර ඉතා අධික ඉල්ලීමක් යාओලාව තවත් පැහැදිලි කරනවා. ඔහු වෙතින් මට සමත්තා තියෙනවා. මට දැනගන්න ලැබුණා ඒ අවසන් සිතියමේ කොටස යම් කෙනෙක් අතේ තියෙනවා කියලා. ඒ කෙනා දන්නවා ඒක පවිත්‍ර කුසුම ගැන සම්බන්ධයි කියලා. ඒත් ඔහුට තියෙන්නේ එක කොටසක් විතරයි. ඔහු වෙනත් වටිනා දෙයක් වෙනුවට ඒක හුවමාරු කරන්න කැමති වෙයි. ෂෝයන් සංසුන් ඉඳලා පසුව කියනවා ඒක දැන් පේන්න හම්බුණා නම් මට ඒක අරන් යන්න වෙනවා. පළවෙනි කොටස ලැබුණ දවසේ සිටම මම මේ ෆ්ලේම් එකට ආශාවෙන් ඉන්නේ. දැන් කොටස් 3ම තිබුණාම අවසන් එක නැති වෙන්න දෙන්නේ නැහැ. එහෙනම් වෙළඳපොළ එක් තියෙන්නේ කවද්ද? ෂෝයන් අහනවා. ඉතින් ඒක මේ වසරෙම තියෙනවා කියලා යාओලාව පිළිතුරු දෙනවා. නමුත් ඒකට කලින් තවත් තැනකට යන්න තියෙනවා කියලා යාओලාව කියනවා. ෂෝයන් අහනවා ඒ කොහෙද කියලා. පැරණි ශාන්ත නගරයේ ගුවන් වෙත. එම නම සඳහන් කළාම ෂෝයන්ගේ සිතේ දැඩි හැරවීමක් සිදු වෙනවා. ලෝටස් මලක් වගේ සංසුන් රූසතු මුහුණක් ඔහුගේ සිතට පැමිණෙනවා. ඔයාගේ ලිටල් ගර්ල්ෆ්‍රෙන්ඩ් වසර 20කට වරක් පැවැත්වෙන කමින් ඔෆ් ඒජ් උත්සවය ගූක්ලෑන්ඩ් එකේ පැවැත්වෙනවා. ඔවුන්ගේ විශිෂ්ට තරුණයන්ට පමණක් ඒකට සහභාගී වෙන්න ඉඩ තියෙනවා. යාओලාවෝ ඔහුට කළු ජෙඩ් ආරාධනා පත්‍රයක් ලබා දෙනවා. මේකයි ආරාධනාව. මේ තියෙන්නේ ඇන්සියන් රීලම් එකට පිවිසෙන්න පුළුවන් ආරාධනා පත්‍රය. ඔයා සූදානම්ද? ෂෝයන් සිනාසෙනවා. යාओලාවොත් සිනාසෙනවා. ඉතින් මේ වෙලාවේ මෙතනට පොයිසන් ගර්ල් එනවා. මේ වෙනකොට ඇය නපුරු විෂ ශරීරය සම්පූර්ණයෙන්ම පාලනය කරලා තිබ්බා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට ඇගේ සුදු පාටට තිබ්බ හිසකෙස් කළු පාටට හැරලා තියෙනවා. ඇයට දැන් සම්පූර්ණයෙන්ම ඇගේ විෂ ශරීරය පාලනය කරන්න පුළුවන්. ඇය දරා සිටි දම්පැහැති ඩූසුන් මුද්ද අභිරහස් සහ ශක්තිමත් ආලෝකයක් විහිදුවලා ඇය පැමිණෙන බව හඳුන්වනවා. ඉතින් මෙයාලා දවස් 5ක් වගේ කාලයකින් ගූක්ලෑන් එක වෙත ළඟා වෙනවා. ඉතින් මෙතනදී ෂෝයන්ට ලින්කුවන්ව හම්බෙනවා. ඉතින් අපි එහෙනම් එපිසෝඩ් එක ආවම බලමු මොනව වේද කියලා. එහෙනම් යාළුවනේ අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.